performance හොඳ කෙනෙකුට 50000කට වඩා අවුරුද්දකට පඩි වැඩි වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් මේ සඳහා වැඩපිළිවෙලක් නැත්තම් අනාගතයේදී ඔබ රජයේ සේවකයෙක් නම් වැටුප් වර්ධක ලේසියෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේ අවුරුද්දේ NPP ආණ්ඩුවටත් රුපියල් බිලියන 3700ක ණය ගන්න සිද්ධ වෙනවා. සමහරු හිතන් ඉන්නවා මේ ලංකාවේ ආර්ථිකය දැන් යථා තත්ත්වයටපත් වෙලා කියලා. කිසිසේත්ම නැහැ. ලංකාව මේ වෙලාවෙ ඉන්නේ ගිනි ගොඩක් උඩ. ඔය ජනතාවගේ නාලිකා කියන කිසිම නාලිකාවකින් මේ සම්බන්ධව ආණ්ඩුව ප්‍රශ්න කරනවා අපි දැක්කේ නැහැ. ඇත්තටම මම කෙලින්ම කියන්න. ලංකාවේ දැන් තියෙන මීඩියා වලට ලංකාවේ ආණ්ඩුවට දිශානතියක් පෙන්වීමේ කිසිම හැකියාවක් නැහැ. කිසිම වැදගැම්මකට නැති මාධ්‍ය සංස්කෘතියක් තමයි ලංකාවේ තියෙන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවෙන් ඉල්ලන වෙලාවට රජයේ සේවකයාගේ පඩි වැඩි කරන්න ආණ්ඩුවට බැරියයි කියන කාරණාව සම්බන්ධව. මේ දවස්වල ලංකාවේ බජට් එකනේ. සාමාන්‍යයෙන් බජට් එකත් එක්ක කරලියට එන මාතෘකාවක් තමයි වැටුප් විෂමතා. පහුගිය දවස්වල අපි දැක්ක ડોක්ටර්ස්ලා වැටුප් විෂමතා ගැන කතා කරනවා. හෙද නිලධාරීන්ගේ සංගමය වැටුප් විෂමතා ගැන කතා කරනවා. පහුගිය ආණ්ඩුව ගත්තොත් එමේ මේ වැටුප් සම්බන්ධ ප්‍රධාන වැඩවර්ජන දෙකකට මුහුණ දුන්නා. එක වැඩවර්ජනයක් තමයි මේ ගුරුවරු කරපු වැඩවර්ජනය. ඔබට මතක නම් ඒ වැඩවර්ජනය මාස ගාණක් ඇදුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පේ ටැක්ස් එක සම්බන්ධව කරපු වැඩවර්ජනය. ඒ වැඩවර්ජනයත් වැටුප් හා සම්බන්ධයි. ලංකාවේ හැම අවුරුද්දෙම වැටුප් හා සම්බන්ධ මොකක් හරි ප්‍රධාන වැඩවර්ජනයක් සිද්ධ වෙනවාමයි. මෙතෙන්දී අපි දකින ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි යම්කිසි පාර්ශවයක් රජයෙන් පඩි වැඩිවීමක් ඉල්ලුවට පස්සේ ගොඩක් වෙලාවට රජය එකපාරට මේ පඩි වැඩිවීම දෙන්න එකඟ වෙන්නේ නැහැ. ටිකක් කාලයක් අරගෙන තමයි එකඟ වුණත් එකඟ වෙන්නේ. අනිත් කාරණාව තමයි රජයේ නිලධාරීන් ගත්තොත් එහෙම ඔවුන්ට හැම අවුරුද්දෙම විශාල පඩි වැඩිවීම නැහැ. දැන් පෞද්ගලික අංශය ගත්තොත් එහෙම නෙවෙයි. කෙනෙක්ගේ performance එක හොඳ නම් ගොඩක් වෙලාවට ලොකු පඩි වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම software industry performance හොඳ කෙනෙකුට 50000කට වඩා අවුරුද්දකට පඩි වැඩි වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම රාජ්‍ය සේවයේ 50000ක පඩි වැඩිවීමක් කියලා කියන්නේ විශාල කාරණාවක්. එතකොට නිරායාසයෙන්ම කෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්නේ තමයි ඇයි මේ මාස ගණන් වර්ජනය කරද්දී ආණ්ඩුවට පඩි වැඩිවීම දීලා සේවාවන් ඉදිරියට තියාගෙන යන්න බැරි? වෛද්‍යවරු වර්ජනය කරද්දී ආණ්ඩුව බෑ කියන පඩි වැඩිවීම කරන ගොඩක් වෙලාවට. ගුරුවරු වර්ජනය කරද්දී මාස ගණන් ඉස්කෝල වහලා තියෙද්දි ආණ්ඩුව ඒක දිහා බලන් ඉන්නවා පඩි වැඩි කරන්නේ නැතුව. ඒ වගේම තමයි ඇයි මේ පෞද්ගලික අංශයට සාපේක්ෂව ආණ්ඩුවේ සේවකයාගේ පඩිය අවුරුද්දෙන් අවුරුද්ද විශාල විදියට වැඩි වෙන්නේ නැත්තේ? මොකද්ද මේකට හේතුව? මෙන්න මේ කාරණාව සම්බන්ධව ලංකාවේ බොහෝ දෙනෙකුට තියෙන අඩු දැනුමක්. ඉතින් අපි හිතුවා මේ සම්බන්ධව ඔබට පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා. මේ ගැන අවබෝධයක් ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට බජට් එක සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න වෙනවා. මේ අවුරුද්දේ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා වියදම් කරන්න රුපියල් බිලියන 8800ක්. ආණ්ඩුවේ වියදම කොච්චරද? රුපියල් බිලියන 8800යි. එතකොට ඔබ හිතනවද ආණ්ඩුවට රුපියල් බිලියන 8800ක් වියදම් කරන්න ඒ සමාන ආදායමක් තියනවා කියලා? නැහැ. ආණ්ඩුව ආදායම කොච්චර බලාපොරොත්තු වෙනවද? රුපියල් බිලියන 5100යි. එතකොට අයවැය පරතරය කොච්චරද? 3700යි. රුපියල් බිලියන වලින් 3700ක් හිටිනවා මේ අවුරුද්දේ ලංකාවේ අයවැය පරතරය. මේක අති විශාල මුදලක්. මේක අති විශාල බරක්. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ අවුරුද්දේ NPP ආණ්ඩුවටත් රුපියල් බිලියන 3700ක ණය ගන්න සිද්ධ වෙනවා. දේශීය සහ විදේශීය ණය ගන්න සිද්ධ වෙනවා. මේක තමයි යථාර්ථය ලංකාවේ ආර්ථිකේ. සමහරු හිතන් ඉන්නවා මේ ලංකාවේ ආර්ථිකය දැන් යථා තත්ත්වයටපත් වෙලා කියලා. කිසිසේත්ම නැහැ. ලංකාව මේ වෙලාවෙ ඉන්නේ ගිනි ගොඩක් උඩ. මේ වගේ තත්ත්වයක් ඔබට පෞද්ගලිකව ඇති වුණොත් ඔබ මොකද්ද කරන්න බලන්නේ? ඒ කියන්නේ ආදායමට වඩා වියදම ගොඩක් වැඩි නම් ඔබ මොකද්ද කරන්න බලන්නේ? ගොඩක් වෙලාවට වියදම් අඩු කරගන්න බලන්නේ. ලංකාවේ රජයත් අන්න ඒ වගේ තත්ත්වයක ඉන්නේ. එතකොට රාජ්‍ය සේවයේ මේ වෙලාවේ ඉන්නවා මිලියන 1.1ක් විතර. මේගොල්ලෝ රුපියල් 5000කින් පඩි වැඩිවීමක් ඉල්ලුවත් ඒකයි මේ පවතින ආණ්ඩුව සහ පැවති ආණ්ඩු ගැස්සෙන්නේ. රාජ්‍ය සේවයේ පඩි වැඩිවීම කරොත් ඒ පඩි වැඩිවීම රාජ්‍ය සේවකයාට ගෙවන්න වෙන්නේ ආයිමත් ණයක් අරගෙන. මේ තියෙන ණය කන්ද මදිද? ආණ්ඩු කැමති නැහැ ඒ ණය කන්දට තවත් ණය කන්දක් එකතු කරගන්න. මෙන්න මේක නිසා තමයි ඇත්තටම ගත්තොත් එහෙම ලංකාවේ පැවති ආණ්ඩු සහ මේ ආණ්ඩුව කියන දෙකම
මේ පඩි වැඩිවීම ඉල්ලද්දි තිගැස්සෙන්නේ එකපාරට මේගොල්ලන්ට දෙන්න බැරි. ඒ වගේම තමයි මේ කාරණාව නිසාම තමයි රාජ්‍ය සේවයේ හැම අවුරුද්දෙම විශාල පඩි වැඩිවීම සිද්ධ වෙන්නේත් නැත්තේ. ඇත්තටම ගත්තොත් එහෙම ලංකාවේ ආර්ථිකයේ මේ වෙද්දි තියෙන තත්ත්වයක් එක්ක මේ පඩි වැඩිවීම අවුරුදු පතා පඩි වැඩිවීම කියන කාරණා හැම එකක්ම impossible. එහෙම නැත්තම් කරන්න බෑ. ඒක තමයි රියැලිටි එක. NPP ආණ්ඩුව පඩි වැඩිවීමක් යෝජනා කරා. එක්තර මේක හොඳ දෙයක්. නමුත් ඒ හරහා ඔවුන් විශාල බරක් ඔවුන් මත පටව ගත්තා. ඒක අනිවාර්යෙන් කියන්න ඕන. නමුත් ඇත්තටම ඔවුන් එක කරපු එක හොඳයි. මොකද ලංකාවේ ජීවන වියදම වැඩි. රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ මිනිසුන්ටත් ඒ වැඩි වෙච්ච ජීවන වියදමට අදාළව යම්කිසි පඩි වැඩිවීමක් සිද්ධ වෙන්න ඕන. නමුත් මෙතෙන්දී ඔබ තේරුම් ගන්න ඕන කාරණාව තමයි මෙන්න මේ විශාල අයවැය පරතරය තවත් වැඩි කරගන්න ආණ්ඩුවලට තියෙන අකමැත්ත නිසා තමයි මාස ගණන් වර්ජන සිද්ධ කරත් ආණ්ඩු පඩි වැඩි කරන්න මැලි වෙන්නේ අකමැති වෙන්නේ මෙන්න මේ විශාල අයවැය පරතරය නිසා. මේ කාරණාව පැහැදිලි කරලා තවත් වැදගත් කාරණාවකට එන්න තමයි අපිට අවශ්‍යතාවය තිබුණේ. ඒ කාරණාව තමයි ඔබට පැහැදිලි ඇතිනේ අපි මේ කරපු පැහැදිලි කිරීමත් එක්ක ලංකාවේ ආණ්ඩුවේ අයවැය පරතරය අවුරුද්දකට ලංකාවේ ආණ්ඩුවකට ගන්න වෙන ණය ප්‍රමාණය අති විශාල ණය ප්‍රමාණයක් කියලා. එතකොට අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි ආණ්ඩුවෙන් ඔබට තියනවද වැඩපිළිවෙලක් මේ අයවැය පරතරය අඩු කරගන්න? එහෙම නැත්නම් වියදම සහ ආදායම අතර පරතරය අඩු කරගන්න. මේ දක්වා ගොඩක් ආණ්ඩු කරේ මේ අයවැය පරතරය අඩු කරගන්න එක දෙයයි. ඒ තමයි එක්ක මිනිස්සු ගන්න බඩුවලට ටැක්ස් ගැහුවා. එහෙම නැත්නම් මිනිස්සු ගන්න පඩියට ටැක්ස් ගැහුවා. ඒ ඇරෙන්න එතනින් එහාට දීර්ඝ කාලීන විසඳුමක් ගැන පැවති ආණ්ඩු හිතුවේ නැහැ. ඔය ජනතාවගේ නාලිකා කියන කිසිම නාලිකාවකින් මේ සම්බන්ධව ආණ්ඩුව ප්‍රශ්න කරනවා අපි දැක්කේ නැහැ. ඔබ රජයේ සේවකයෙක් නම් ඔබට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි ඔබ මේ වෙලාවේ සතුටෙන් ඇත්තේ. මොකද හේතුව ඔබට පඩි වැඩිවීමක් ලැබීමට නියමිතයි. නමුත් අනාගතයේදී ඒක කරන්න වෙන්නේ නැහැ. ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත්තම් ආදායම් සහ වියදම අතර පරතරය අඩු කරගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම පුරවැසියෝ විදියට අපි ආණ්ඩුවෙන් අහන්න ඕන, මාධ්‍ය ආණ්ඩුවෙන් අහන්න ඕන. මොකක්ද ඔබගේ වැඩපිළිවෙල? ආදායම සහ වියදම අතර පරතරය අඩු කරගන්න. ඕනෑම ආණ්ඩුවකට මේ ආදායම සහ වියදම අතර පරතරය අඩු කරගන්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි ටැක්ස් කරන එක. මොනවද ටැක්ස් කරන්නේ? මිනිස්සු ගන්න බඩු, මිනිස්සුන්ගේ පඩි, කොම්පැනි තමයි ටැක්ස් කරන්න තියෙන්නේ. මේකෙන් මොකද්ද කියන්නේ? ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. රස්සා කරන මිනිස්සු ප්‍රමාණය වැඩි කරන්න. රස්සා කරන මිනිස්සු ප්‍රමාණය වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? ආණ්ඩුවට වැඩිපුර ටැක්ස් ලැබේ. ලංකාව ඇතුලේ වැඩ කරන කොම්පැනි ප්‍රමාණය වැඩි කරන්න. කොම්පැනි ප්‍රමාණය වැඩි වුණොත් ටැක්ස් ලැබේ. මිනිස්සුන්ගේ අතට සල්ලි ගියොත් එහෙම මිනිස්සු වැඩිපුර වියදම් කරයි. ඒ වියදම් කරන එකෙන් වැට් එක ආණ්ඩුවට හම්බෙයි. මේ කාරණා තුන වැඩි කිරීම හරහා විතරයි ආණ්ඩුවට මේ ආදායම සහ වියදම අතර පරතරය අඩු කරන්න පුළුවන්. මේ සඳහා වැඩපිළිවෙලක් නැත්තම් අනාගතයේදී ඔබ රජයේ සේවකයෙක් නම් වැටුප් වර්ධක ලේසියෙන් බලාපොරොත්තු වෙන්න එපා. ආණ්ඩු කැමති නැහැ වැටුප් වර්ධක දීලා තමන්ගේ වියදම් තව දුරටත් වැඩි කරගෙන තව ණය ගන්න. මම හිතනවා මේ කාරණාව ඔබට තේරෙනවා ඇති කියලා. ඒක නිසා ලංකාවේ වෙසෙන පුරවැසියෝ වෙන ඔබ ලංකාවේ ආණ්ඩුවෙන් හරි ප්‍රශ්න අහන්න උත්සුක වෙන්න. මේ වෙලාවේ ඔබ රජයේ සේවකයෙක් වුණත් නැති වුණත් ඔබ අහන්න ඕන ප්‍රශ්නයක් තමයි හරි අපිට තේරෙනවා ආදායම සහ වියදම අතර ලොකු පරතරයක් තියෙනවා. එතකොට මොකද්ද ඔබට තියෙන ක්‍රියාමාර්ගය මේ ආදායම සහ වියදම අතර පරතරය අඩු කරන්න? මොකද්ද ඔබට තියෙන ක්‍රියාමාර්ගය ටැක්ස් වැඩිපුර ගෙවන රස්සා ආර්ථිකය ඇතුළේ ඇති කරන්න? මොකද්ද ඔබට තියෙන ක්‍රියාමාර්ගය ටැක්ස් ගෙවන්න පුළුවන් කොම්පැනි ලංකාවේ ඇතුළේ වැඩිපුර හදන්න? එහෙම නැත්නම් foreign direct investment හරහා වැඩිපුර ගෙන්න ගන්න. ඒ හරහා ඔබට මොකද්ද තියෙන ක්‍රියාමාර්ගය ලංකාවේ මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කරන්න? මිනිස්සු බඩු වැඩිපුර මිලදී ගත්තොත් එහෙම මිනිස්සු වැඩිපුර වැට් ගෙවයි. ඒ හරහා ආණ්ඩුවට ආදායමක් හම්බෙයි. මේ කාරණා තුන වැඩි කරන්න ඔබට තියෙන වැඩපිළිවෙල මොකද්ද කියලා අහන්න කවුරුවත් නැහැ මේ වෙලාවේ. මේක හරිම ඛේදනීය තත්ත්වයක්. ඒ වෙනුවට ලංකාවේ මාධ්‍ය ආයතන විශේෂයෙන්ම කතා කරමින් ඉන්නේ මේ වෙලාවේ කිසිම වැඩකට නැති වැද ගැම්මකට නැති එදා වේල මාතෘකා. මම හිතනවා ඔබට අපි අද කතා කරපු කාරණාවේ තියෙන වැදගත්කම තේරෙනවා ඇති කියලා. මේ ගැන ඔබත් හිතන්න වගකීමක් තියෙන පුරවැසියෙක් විදියට.
මොකද හේතුව මේ විදියට ගියොත් එහෙම ලංකාව ආයිමත් 2021 22 අවුරුද්දේ තිබ්බ තත්ත්වයටපත් වෙන්න බැරි කමක් නැහැ. ඉතින් බොහොමත්ම ස්තුතියි අද එපිසෝඩ් එකත් එක්ක අපිත් එක්ක එකතු වුණාට. නැවතත් කියන්නේ අද අපි කතා කරපු මාතෘකාව ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඔබ රජයේ සේවකයෙක් වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ ගැඹුරින් මේ මාතෘකාව ගැන හිතන්න. ඔබ ලංකාවේ පුරවැසියෙක් නම් මේ ගැන අනිවාර්යෙන්ම හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි, හොඳට හිතිය යුතුයි. ඇත්තටම හැමෝම මේ ගැන හිතන්න පටන් ගත්තොත් විතරයි ආණ්ඩුවෙන් වුණත් හරි ප්‍රශ්නය අහන්න ජනතාවට පුළුවන් වෙන්නේ. ඇත්තටම මම කෙලින්ම කියන්නම්. ලංකාවේ දැන් තියෙන මීඩියා වලට ලංකාවේ ආණ්ඩුවට දිශානතියක් පෙන්වීමේ කිසිම හැකියාවක් නැහැ. කිසිම වැදගැම්මකට නැති මාධ්‍ය සංස්කෘතියක් තමයි ලංකාවේ තියෙන්නේ. ලංකාවේ සැබෑ ප්‍රශ්න ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා පුරවැසියෝ හොඳ අවධානයෙන් ඉන්න ඕන. අධ්‍යයනය කරන්න ඕන. දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැති වුණොත් රට හරි දිශාවට ගෙන්න ගන්න ආණ්ඩු මාරු වුණත් ලංකාවට බැරි වෙයි. ඉතින් ඒක නිසා මේ ගැන හිතන්න. බොහොමත්ම ස්තුතියි අද එපිසෝඩ් එකත් එක්ක එකතු වුණාට. නැවතත් අපි ඊළඟ එපිසෝඩ් එකකින් හම්බ වෙනකන් ඔබට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.